මොනවද ලියන එකට උත්තරේ? පාලි පැත්තෙන් ලියන්නත් පුළුවන්, සිංහල පැත්තෙන් ලියන්නත් පුළුවන්. කොහොමද ලියන්නේ? දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරය සත්‍ය. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. සාමාන්‍යයෙන් මේක අහන්න පුළුවන් නම් කරන්න කියන පැත්තට. ඔයාලගෙන් විභාගයට අහනවා නම් කරන්න කියන පැත්තට තමයි ගොඩක් දුරට අහන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි මේකේ දෙවෙනියට ඉගෙන ගන්න වෙනවා. දුක්ඛාරය සත්‍ය නැවත බෙදෙනවා කොටස් තුනකට. ලියා ගන්න මෙහෙම. දුක්ඛාරය සත්‍යයේ ප්‍රභේද තුන. දුක්ඛාරය සත්‍යයේ ප්‍රභේද තුන. සාමාන්‍ය දුක්ඛ, සාමාන්‍ය දුක්ඛ, දුක්ඛාරය සත්‍යයේ ප්‍රභේද තුන, කොටස් තුන. එහෙම ලියා ගන්න. සාමාන්‍ය දුක්ඛ, විපරිණාම දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. එතකොට ඔළුවේ තියා ගන්න ඕන දුක්ඛාරය සත්‍ය නැවත ප්‍රභේද තුනක් තියෙනවා. ඒකට කියන මොනවා කියලාද? දුක්ඛ දුක්ඛ කියනවා නැත්නම් සාමාන්‍ය දුක්ඛ කියනවා. ඒ වගේම විපරිණාම දුක්ඛ කියලා කියන්නේ වෙනස් වීම තුල නිර්මාණය වෙන දුක. වෙනස් වීම තුල. හරිද? ඊට පස්සේ කියනවා සංඛාර දුක්ඛ. පංචස්කන්ධ උපාදාන ලෙස ගැනීමෙන් ඇතිවෙන දුක කියන කාරණාව. එන එක දෙකයි. ඒ තුනයි. ඒක වැටෙන්නේ කොයි පැතරපොත් ඒ දුක්ඛාරය සත්‍ය කියන කොටසට. ලියා ගන්න දුක්ඛ සමුදය සත්‍යයේ ප්‍රභේද තුන නැත්නම් කොටස් තුන. ප්‍රභේද නෙවෙයි කොටස් තුන කියලා ලියමු. දුක්ඛ සමුදය සත්‍යයේ කොටස් තුන. දුක්ඛ සමුදය සත්‍යයේ කොටස් තුන. කාම තණ්හා, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් එකපාරම කඩාපාත් වුණාට පස්සේ කොහින්ද පටන් ගන්න මොනවද කරන්න කියලා තේරුනේ නැහනේ. ආරා ලියාගත්තු අයගෙන් බලාගෙන යන්න ඔය ආතෙන්නේ. අර ළඟට යන්න. ඔය යන්න ඔය පැත්තට. පුටු වැරයි යන්න මේ පැත්තට. හරි. ඊට පස්සේ ලියාගමු මෙහෙම එකක්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍යයේදී දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍යයේදී ප්‍රධාන කාරණා කීපයක් තියෙන. මේක සමහර වෙලාවට වාර විභාගෙදී හම්බ වෙන්න පුළුවන්. දුක්ඛ නිරෝධාරය සත්‍ය කියන එක පැත්තකින් තියලා මම මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍යට යන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන එකේදී අපි හඳුනා ගන්න වෙන්නේ තෘෂ්ණාව සම්බන්ධ මම ඒක කියලා දෙන්නම්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය මම කියවනේ අර මේ පාර වාර විභාගෙදී ඔයාලගෙන් විභාගෙට අහයි කියලා හිතන කොටස් ටික තමයි මම අද මේ සාකච්ඡා කරන්නේ. මොකද වාර විභාග ප්‍රතිඵල වැඩි දියුණු කර ගන්න ඕන නිසා. එතනදී මතක තියාගන්න බහැර කළ යුතු අන්තගාමී ලියා ගන්න. බහැර කළ යුතු අන්තගාමී දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය යටතේ ලියා ගන්න මෙහෙම බහැර කළ යුතු අන්තගාමී පිළිවෙත් දෙක. බහැර කළ යුතු අන්තගාමී පිළිවෙත් දෙක. බහැර කළ යුතු අන්තගාමී පිළිවෙත් දෙක
එක අත්කිලමතාන යෝගය. එක අත්කිලමතාන යෝගය. කිලමතාන යෝගය. කිල අත්කිලමතාන යෝගය. දෙක කාම සුකල්ලිකාන යෝගය. කාම සුකල්ලිකාන යෝගය. කාම සුකල්ලිකාන යෝගය. හරිද? කාම සුකල්ලිකාන යෝගය. ඊට පස්සේ ලියා ගන්න මැදුන් පිළිවෙත. මැදුන් පිළිවෙත. ඒකට මේ යටින් ලියා ගන්න මැදුන් පිළිවෙත කියලා. මැදුන් පිළිවෙත. මැදුන් පිළිවෙත. පාලන ලියා ගන්න සම්මා දිට්ඨි කියන බලන්න හයියෙන්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සමාධි, සම්මා වායාම, සම්මා කම්මන්ත, සම්මා සතිය. දැන් තනින් තැන පාඩම් නේද? සම්මා සමාධි. යන්න හරි. මේවා එක එක ඔයාලට තනින් තැන පාඩම්. එහෙනම් මේ ඔක්කොටම 8 දෙනෙක් කියනවා නම් කෑලි 8ම කියාගෙන යන්න පුළුවන්. හරිද? ඒතර අපි මේ කතා කරන මැදුන් පිළිවෙත මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහෙම නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරය සත්‍ය යටතේ ප්‍රධානම ඉගැන්වීම බවට පත් වෙනවා. මේක තමයි අවබෝධ කරගත යුත්තේ. මේ ඔස්සේ තමයි ගමන් කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ. ඒතර අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් කරන්න කියලා ආවහෝනාව සමහර වෙලාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අංග 2ක් අංග 3ක් නම් කරන්න එන්න පුළුවන්. ඒ නිසා මේ ටික පිළිවෙලට පාඩම් කරගන්න සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ওই විදිහට පිළිවෙලට මතක තියාගන්න. අනිත් දේ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුතේ බෙදෙනවා කොටස් 3කට. අන ලියා ගන්න එහෙම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් 3කට බෙදේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් කරගත්තද? හරි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් 3කට බෙදේ. ඊළඟ එක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් 3කට බෙදේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් 3කට බෙදේ. ඒක ලියා ගන්න සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. එතනදී සීලයට අදාළ අංග 3ක් තියෙනවා. මම ඒක චුට්ටක් අදහසක් දෙන්න. දැන් මේව ලියා ගන්න සරලයි. සීලය කියලා මෙහෙම ලියුවොත් අපි හිතමු මෙතන ලියනවා කියලා සීලය කියලා. ඒකේ අංග 3 මෙහෙම ලියා ගන්න ඉරි 3ක් දා ගන්න. හරිද? මේ මැදින් මේ විදිහට දා ගන්න ඉරි 3ක්. ඊළඟ සමාධිය කියලා ලියලා ඒකත් මෙහෙම දා ගන්න. සීල සමාධි. දැන් මේ අංග 3 මොනවද? සීලය, සමාධිය, ප්‍රඥාව. ඒකටත් ඉරි ගහ ගන්න. සීලය, සමාධිය, ප්‍රඥාව. මේ ප්‍රඥාව කියන කොටසට ඔයාලා ලියා ගන්න ඕනේ මෙන්න මේ කියන කොටස් 3. ප්‍රඥාව කියන එකට ලියා ගන්න පුතේ. සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි. මෙතෙන්ද ලියා ගන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ප්‍රඥාව කියන එක ලියනවා එහෙම. ඊට පස්සේ ලියා ගන්න සීලය කියන එකට වාචා කම්මන්ත ආජීව. සීලය වාචා
කම්මන්ත ආජීව. ඊළඟ ලියා ගන්න සමාධිය කියන එකට ලියනවා තව තුනක් තියෙනවා. වායාම සති සමාධි. අපි ඒක මේ හරියට කරගමු. වායාම සති සමාධි. වායාම සති සමාධි. තා පුළුවන් පහක් පාඩම් කරගන්න පහසු ක්‍රමයක්. හරිද? සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියලා කියන ප්‍රඥාව පෙළට ගත්තොත් ඒ වගේම සම්මා වායාම සති සමාධි සීලයටයි. ඒ වගේ වාචා කම්මන්ත ආජීව සමාධියටයි සීලයට වාචා කම්මන්ත ආජීවයි අයිති කියලා ලියාගත්තා නම් හරි අර පෙළ පහලට ලියාගන්න. මම මේ දිනේවා බොහෝ වෙලාවට ඔයාලට විභාග පේපර්ස් වලදී හම්බ වෙයි කියලා විශ්වාසයෙන් තමයි මම ඔයාලට දෙන්නේ. ඒ නිසා සැලකිලිමත් වුණාට කමක් නැහැ. හරි. බෞද්ධ බුදුදහමේ හරිද? හරිද දැන්? හොඳයි අපි ඊළඟ එකට යමු. ඊළඟ එක තමයි අපිට හම්බ වෙන තව කාරණාවක්. පරිසරයේ ප්‍රධාන කොටස් දෙක ලියන්න. පරිසරයේ ප්‍රධාන කොටස් දෙක. ජීව පරිසරයයි අජීව පරිසරයයි. ප්‍රධාන කොටස් දෙක. පරිසරයේ ප්‍රධාන කොටස් දෙක. ජීව හා අජීව. ඊළඟට අපි මේ පරිසරයේ ප්‍රධාන කොටස් දෙක ගැන කතා කරනවා වගේම අනිත් පැත්තට ළමයි හිතා ගන්න ඕන මෙන්න මේ කියන කොටස් ගැන මම නිකන් හිතන දෙයක් ඔයාලට කියන්න. සමහර වෙලාවට ඔයාලගෙන් ආන්න පුළුවන් පුතේ විභාගෙදී මේම ලියන්න බුදුරජාණන් වහන්සේ අටවන වස් කාලයේ ගත කරනු ලැබුවේ හිස්තැනක් ස්ථානයේය. අටවන වස් කාලයේ ගත කරනු ලැබුව ස්ථානක් ස්ථානයේය. මොකක්ද ස්ථානය? වැරදි. අටවන වස් කාලේ අට උත්තරේ ලියා ගන්න වෙන පෑනකින් ඕගොල්ලෝගේ උත්තරේ වෙන්න ඕන බේසකලා පර්වතයේහිය. බේසකලා පර්වතයේ නෑ මං බේසකලා බයන්න බේසකලා පර්වතයේය.
බේසකලා පර්වතය. හරි ඊළඟ එක ලියන්න. මම ඔය එක කොටසක් 10 වසරට අදාළව දෙන්නේ. ලියා ගන්න ඊළඟට වේදනා පටිඝාන නම් සූත්‍රය වේදනා පටිඝාන නම් සූත්‍රය වේදනා පටිඝාන නම් සූත්‍රය වේදනා පටිඝාන නම් සූත්‍රය දේශනා කළ ස්ථානය නම් කරන්න. වේදනා පටිඝාන නම් සූත්‍රයේ දේශනා කළ ස්ථානය නම් කරන ස්ථානය නම් කරන්න. මම ඒ නිසා ඔයාලට කියනවා 10 වසරේ පරිසරයේ පාඩම් බලා ගන්න මේ පාර වාර විභාගෙට තියෙයි කියලා විශ්වාසයක් තියෙනවා. කෙටියෙන් බලන්න හැම වෙලේම උත්සාහ කරන්න 10 වසරත් 11 වසරත් පාඩම් දෙකම බැලන්ස් කරගත්තේ නැත්නම් ඕගොල්ලෝ දෙපැත්ත හරියට ඔයාලට සාමාන්‍ය පෙළ විභාගෙදී ගැටලු සහගත තත්යකට මුහුණ දෙන්න වෙනවා. මේ පාර වාර විභාගයේ සෙකන්ඩ් පේපරේ හදලා තියෙන්නේ 10 වසරේ අවසාන මාතෘකාව සහ 11 වසරේ මුල් මාතෘකාව පදනම් කරගෙන. ඒකෝට සැලකිලිමත් වෙන්න වෙනවා. නැත්තම් ගැටලුවක් එනවනේ. මම දැන් ඔයාලට කිව්වා 10 වසරේ අවසාන තුන්වෙනි වාරයේ පාඩම් ටිකයි 11 වසරේ මුල් වාරයේ හා දෙවෙනි වාරයේ පාඩම් ටිකයි එකතු කරලා තමයි ඔයාලට පිටුට පේපරේ නිර්මාණය වෙන්නේ. ඒකෝට කොතනින් ආයිද කොයි විදිහට ආයිද කියලා දන්නේ අපි ඒක කොයි තැන අහන තැන පිළිබඳ අවබෝධයක් නැති නිසා තමයි සමස්තයම ආවරණය වෙන්න මේ කාරණා ටික සාකච්ඡා කරගෙන යන්නේ. අද මම ඔයාලට මේ කියලා දෙන එක උඩ ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. ඊළඟ එක ආරෝග්‍ය පරමාලාභ යන්නේ අර්ථය ලියන්න. මේකේ උත්තරේ මොකේද? දුන්නේ නැද මම ඒක? වේදනා පටිඝාන සූත්‍රයේ දේශනා කළ ස්ථානයේ ගිජුකුළු පව්වේ සූකර කතලෙනෙහි දීය ගිජුකුළු පව්වේ ගිජ්ජකූට පර්වතයේ සූකරගත ලෙනෙහිය දෙප මේ වෙන පුතේ විභාගෙට අහන්න නමක් දැනගන්න ඕන. සාමාන්‍ය සමාජයටම දැන මේ මෙතන මේ අර ප්‍රායෝගිකව මතක තියාගන්න. කත ලෙනෙහිදීය සිංහලත් බෑනේ ඔයාලට. ඒකනේ මම දෙකම කියලා දුන්නේ. සයිඩ් එකෙන් දාන්න පුළුවන් අර පැත්තෙන් දාන්න පුළුවන්. කොයි පැත්තෙන් දැන් ඒකයි මම කිව්වේ එක විදිහක් ඒ විදිහ අනිත් විදිහ තමයි සයිඩ් එකෙන් දාන්න. ඒ අලුත් ක්‍රමයේ එන්නේ කම්පියුටර් ගත කරන්න එහෙමනේ. කම්පියුටරෙන් ලියුමක් ගහනකොට ටයිප් සෙටින් කරන එක සයිඩ් එකේ. ඒ සයිඩ් එකට තමයි දැන් අලුතෙන් ඇදලා. නැත්නම් ඕකේ නීති අනුකූලභාවය හරියාකාරව ගත්තොත් දෙකම හරි. පැරණි ක්‍රමයේ තමයි දකුණ සහ වම කියන එක. ලියුමක් ලියනකොට දැන් අලුත් ක්‍රමේ කම්පියුටර් නිසා අර එක පැත්තකට හදලා දෙන්න ඉච්චරයි. ඒ කොහොම ලිව්වත් මුලින්ම ලියන්නේ කවුද? යවන්න දෙවනියට තමයි ලබන්නේ. ඊළඟ එක යන්නේහි අර්ථය ලියන්න. ආරෝග්‍ය පරමාලාභ යන්නේ අර්ථය ලියන්න. අන්නහරේ නිරෝගී බව උතුම්ම සැපයයි. නිරෝගී බව උතුම්ම සැපයයි.
ඊළඟ එක මෙහෙම ලියා ගන්න. බුදුරජාණන් වහන්සේ රෝග වැළඳෙන ක්‍රම 8ක් රෝග වැළඳෙන ක්‍රම 8ක් රෝග වැළඳ